යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාවේ කොයිල් ලුණු මිසක් වෙනස්ම විදිහට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කොයිල් ටික අරගෙන හොඳට සෝද ගන්නවා. ඒ අතරතුර මම වතුරයකට කහ සහ ලුණු දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ අර සෝදගත්ත කොයිල් ටික හොඳට සුද්ධ කරලා පුංචි පුංචි කෑලි වලට කපාගෙන අර අපි කලින් සකස් කරගත්ත මිශ්‍රණයට එකතු කරගන්නවා. ඒ අතරතුර මම අමු මිරිස් කරල් කීපයක් සහ බීලුණු ගෙඩියක් හොඳට ලියා ගන්නවා. ඊට පස්සේ අපි අර වතුරට දාපු කොයිල් ටික මිරිකලා අරගෙන ඒකට පොල් කිරි ස්වල්පයක් මම මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ එකතු කරගන්නවා බීලුණු, කලින් ලියාගත්තු අමු මිරිස්, ඒ වගේම අඹරාගත් අබ ස්වල්පයක්, ගම් මිරිස් කුඩු ස්වල්පයක්, ඒ වගේම ලුණු කුඩු, අවසානට මම මේකට දෙහි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. කොහොමද ඔයාලත් හදලා බලන්න රස කොහොමද කියලා. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.